ලිපිඩන්ඩි හයි මැලේසියාවල ඉන්න අයට හරි මැලේසියාවේ එන්න හිතාගෙන ඉන්න අයට හරි ෆ්‍රී සූ එකක එක්ස්පීරියන්ස් එකක් අරගන්න පුළුවන් තැනක් ගැන තමයි කියන්න හදන්නේ. ඉතින් කවුද කැමති මේ වගේ ලස්සන මුලත්තර කියුට් සතුන් අතේ තියාගෙන ඉන්න. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් තැනක් ගැන තමයි කියන්න යන්නේ. ඒ වගේම තමයි ඔයාලට වෙනම වියදමක් කරගෙන විසිට් කරන්න ආපු කට්ටියට මෙතනට යන්න දෙයක් නැහැ. මොකද මෙතන තියෙන්නේ ඔයාලා shopping කරන්න යන්න දන්නම තැනක. ඉතින් පේනවා නේද මෙයා වීඩියෝ කරනවා දැකලා මෙයාලා මේ බලාගෙන ඉන්න ඇති. ඉතින් අපිට ඕන නම් මෙයාලව වුණත් අපේ අතට අරගෙන තියාගන්න පුළුවන්. කරදරයක් කරන්නේ නැහැ ඒගොල්ලෝ. පේනවා නේද මෙතන චූටි බබාලා තමයි ගොඩක් වෙලාවට ඇවිල්ලා අල්ලලා කරලා අතේ තියාගෙන උරුතල් කරලා යන්නේ. ඒ වගේම තමයි මෙයාලා ගොඩක් වෙලාවට මෙයාලව සල්ලි දීලා පවා අරගෙන යනවා එක يعني යාලගේ ප්‍රොජෙක්ට්ස් වලට වගේ මෙයාලා ගෙදර හදන්න මේ වගේ සතු ගොඩාක් අරන් යනවා. ඉතින් මෙන්න මෙයා මේක වටේම ඇවිද ඉන්නවා. කිසිම කෙනෙක්ට මෙයාගෙන් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මෙයා අතරම ඔය ඇවිද ඉන්නවා. මෙයාව බලා ගන්න වෙනම කට්ටිය ඉන්නවා. ඒ නිසා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. එයා හැමීට එයාගේ පාඩුවේ ඇවිදගෙන ඉන්නවා. ඒ වගේම තමයි මෙයාලව කූඩු වලට දාලා හිටියත් ඇත්තට මේ කූඩු හරිම ලස්සනට පිරිසිදුවට තියෙනවා. ඒ වගේම තමයි එයාලට කෑම බීම වෙලාවට දෙනවා. ඒ වගේම එයාලට දෙන කෑම જાතිය එහෙම එයාලා ස්වභාවික පරිසරයක හැදෙන විදිහටම තමයි එයාලට කෑම දෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට එයාලගේ කූඩු හදලා තියෙනවා. එයාලට හරියන විදිහට නැචරල්ම විදිහට. ඉතින් ගොඩක් වෙලාවට මෙතන ඉන්නේ කටුස්සෝ එතකොට සර්පයෝ වගේ අය තමයි. ඉතින් ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. සර්පයෝ අල්ලන හැටි ඒ හැමදේම මේකේ තියෙනවා. ඒ වගේම මම තැනගෙනත් වීඩියෝ එකේදී කියනවා. ඉතින් පේනවා නේද මෙයාලගේ කලර්ස් ඇත්තට මෙයාලගේ කලර්ස් හරිම ලස්සනයි. මොකද මම දැකලා නැහැ මේ වගේ කලර්ස් තියෙන කටුස්සෝ එහෙම. ඉතින් මේ වගේ ලොකු සර්පයෝ එහෙමත් ඉන්නවා. අපිට මෙයාලව මෙතන ඉන්න ස්ටාෆ් එකේ රික්වෙස්ට් එකක් අපි යාලට කරොත් එයාලා අපිට අතට අරගෙන දෙනවා. අපිට උනන් අල්ලන්න පුළුවන්. මම ටිකක් බය නිසා මම ඇත්තටම රික්වෙස්ට් කරේ නෑ යාලව අල්ලන්න ඕනි කියලා. ඉතින් මේ වගේ චූටි අයත් ඉන්නවා. වගේම මෙන්න මේ වගේ ගේම්බෝ චූටි බබාලා එහෙම ඇවිල්ලා මේ බොක්සස් ඇරලා එයාලව අල්ලන්න ඕනි කියලා එයාලා අල්ලනවා. ඉතින් මෙයාලව ගොඩක් වෙලාවට ඇවිල්ලා අරගෙන යනවා. ඒ වගේම තමයි මෙතන සතු බෝ කරනවා. මේ ඉන්නේ චූටි පැටව. මෙයාලගේ ලොකු සත්තු වෙනම තැන්වල ඉන්නවා. මම දන්නේ ඒක මේ වීඩියෝ එකේ නැහැ. මේ ඉන්නේ අර ඉස්සෙල්ලම මම අල්ලපු සර්පයා. ඉතින් ඇත්තට මෙයා හරිම ලස්සනයි. මොකද එයාගේ ඇඟේ චූටි කහ පාට නිකන් වයිරම් තියෙනවා. හරිම ලස්සනයි එයා. ඒ වගේම හරි පිරිසිදුයි. මෙයාලා එයාව දැන් අපිත් එයාව ඇල්ලුවට පස්සෙත් මෙයාව ආය ඇතුළට දාන්නේ හොදලා පිහිදලා ඔක්කොම කරලා. මොකද එයාට අසනීපයක් හැදෙන්න පුළුවන් හින්දාද මම දන්නේ නිකන් කන්ටැමිනේෂන්ස් වගේ නිසාද දන්නේ නැහැ එහෙම කරන්නේ. ඒ වගේම තමයි මෙයා විස නැහැ. ඒ වගේම මෙයාව අපි අල්ලනවා නම් අනිවාර්යෙන් එතන අපිට ස්ටාෆ් එකේ කෙනෙක් ඉන්නවා. මේ ස්ටාෆ් එකේ කෙනෙක්ගේ අතේ ඉන්නකොට තමයි මමත් අල්ලන්නේ. මොකද මම බයෙන් අල්ලපු හින්දා එයා මගේ අතට දෙන්න ඇහුවත් මම බය වුණා. ඒ වගේම මේ තියෙන්නේ යාලට දෙන කෑම જાති. ඉතින් පොඩි සත්තුන්ට චූටි කෑම જાති ලොකු අයට ලොකු ඒවා ඒ විදිහට වර්ග කරලා ඒ කෑම જાති ටික තියෙනවා. මෙයාලට සැරින් සැරේ කන්න බොන්න දෙනවා. ඉතින් මේ ඉන්නේ ගෙම්බොන්ට චූටි කටුස්සන්ට එහෙම කන්න දෙන කෑම જાති රැහැයියෝ. එතකොට එක සයිසස් වලින් කැරපොත්තු චූටි සයිස් වලින් එතකොට පණුවෝ වගේ සත්තු ඉන්නවා. මෙයාලට කන්න දෙන්න චුට්ටක් අමාරුයි. ඒක දැක්කම අපිරියයි. ඒත් ඒක ඇත්තටම හරි වර්ත් එතනට ගිහිල්ලා ඒ ටික බලලා එන එක. ඉතින් මේක තියෙන්නේ මැලේසියාවල හැමෝම දන්න බර්ජායා ටයිම් ස්ක්වෙයාර් එකේ ලෙවල් ග්‍රවුන්ඩ් එකේ. ඒ කියන්නේ LG එකේ. LG එක කියන්නේ ෆුඩ් කෝට් එක තියෙන්නේ බර්ජායා ටයිම් ස්ක්වෙයාර් එකේ පල්ලෙහා තට්ටුවේ. එන්නේ පල්ලෙහා තට්ටුවේ කොනේම තියෙන ෂොප් එක තමයි මේක. හොයාගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. කොනටම යනකොට මේ ෂොප් එක තමයි තියෙන්නේ. NSK එක තියෙන සයිඩ් එකේ නෙමෙයි අනිත් සයිඩ් එකේ. ඉතින් ඔයාලා බර්ජායා හිතාගෙන ඉන්නවනම් ගිහිල්ලා බලන්න. Thank you. Bye.